Hello my darlings. ඔයාලා දන්නවා අපිට තාමත් full moon energy එක තියෙනවා කියලා. ඉතින් ඊයේ මම කරන්න දුන්න ritual spells ඔයාලට කරගන්න බැරි වුණා නම් ඕගොල්ලන්ට අද රැට වුණත් ඒ දේවල් කරන්න පුළුවන්. ඒත් එක්කම කරන්න පුළුවන් තවත් ritual එකක් තමයි මම ඔයාලට අද කියලා දෙන්නේ. ඒකට අපිට අවශ්‍ය වෙන සුදු පාට ඉටිපන්දමක් හඳුන්කූරක්. ඉතින් අද රාත්‍රියේ ඔයාලා නිදහසේ ඉන්න වෙලාවක් තෝරගන්න. මේ ඉටිපන්දම පත්තු කරන්න හඳුන්කූරු දුමෙන් ඔයාගේ ස්පේස් එක ක්ලෙන්ස් කරගන්න ග්‍රවුන්ඩ් වෙන්න මම මේ වගේ දෙයක් දැන් කරන්න යන්නේ කියන එනර්ජි එක ඔයාගේ ඇඟට ගන්න ඕනේ. ඕකේ? ඊට පස්සේ කඩදාසියක් අරගෙන කළු පාට පෑනෙන් ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙන්න ඕන දේවල්. ඔයා හිතන්නේ මොන දේවල්ද? ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ මේ වෙලාවේ ඉවත් වෙන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද? ඕකේ? ඒ හැම දෙයක්ම ඔයා ලියන්න ඕනේ. ලියන්නේ present tense එකෙන්. ඒ කියන්නේ දැන් already ඒ දේවල් ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙන විදිහට තමයි ඔයා ලියන්නේ. මේ දේ මගේ ජීවිතෙන් ඉවත් වෙනවා. okay? මේ පුද්ගලයා මගේ ජීවිතෙන් ඉවත් වෙනවා. right? ඉතින් ඒ කියන්නේ ඒ දේ සිද්ධ වෙන විදිහට තමයි ඔයා කළු පාටින් මේ විදිහට ලියා ගන්න ඕනේ. okay? ඉතින් කරනකොට විශ්වාසය තියාගන්න. right? ඊට පස්සේ තව කඩදාසියක නිල් පාටින් ඔයා බලාපොරොත්තු වෙන දේවල් මේ වෙලාවේ මොනවද ඔයාට උනේ? okay? ඒ දේ මගේ ජීවිතේ දැන් තියෙනවා. මේ දේ මට තියෙනවා. මේ දේ මං කරනවා. මේ දේ මට ලැබිලා තියෙන්නේ. okay? ඉතින් ඒ ඔයා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම නිල් පාටින් සුදු පාට කඩදාසියක වෙන කඩදාසියක ලියා ගන්න ඕනේ. okay? ඊට පස්සේ අපි මේ කඩදාසි දෙක අතේ තියාගෙන මේක කියවන්න ඔයා. right? ඔයාට ශබ්දයෙන් කියන්න පුළුවන් නම් කියන්න පුළුවන්. නැත්නම් ඔයාට හිතෙන් කියවන්න උනත් පුළුවන්. හැබැයි කියවනකොට ඒ දේ ඉවත් වෙන්න ඕන දේවල් ඉවත් වෙලා ලැබෙන්න ඕන දේවල් ලැබෙනවා කියන විශ්වාසය හිතේ තියාගන්න. ඊට පස්සේ අත් දෙකේ මේ විදිහට මේ කඩදාසි දෙක තියාගෙන මේ incantation එක කියන්න ඕනේ. මම මේ ස්ක්‍රීන් එකේ දෙන. Under the light of the full moon, I release what no longer serves me. I welcome clarity, growth, abundance, and peace. May my actions align with my highest good. කියන incantation එක කියන්න ඕනේ, right? කියලා වෙලා විශ්වාසයෙන්. ඒ විශ්වාසය හිතට ගන්න ඕනේ ඔයාලා. okay? ඊට පස්සේ කළු පාටින් අපි ලියාගත්ත කඩදාසිය ඉවත් වෙන්න ඕන දේවල්. ඒක ඒ කඩදාසිය මේ විදිහට පුච්ච ගන්න ඕනේ. පුච්චලා ඉවර වෙලා පුච්චපු ගමන්ම මේ අලු ටික ෆ්ලෂ් කරලා ඉවත් කරලා දාන්න. ඔයාගේ ජීවිතේ මේ දේවල් ඉවත් වෙලා යනවා. මොකද ඔයා ලිව්වේ ඔයාගේ ජීවිතෙන් ඉවත් වෙලා යන්න ඕන දේවල්. ඉතින් මේ හැම දෙයක්ම ඉවත් වෙලා යනවා කියන විශ්වාසයෙන් මේ අලු ටික ෆ්ලෂ් කරලා අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ අපි නිල් පාටින් ලියපු කඩදාසිය තියනවානේ. ඒක ඔයාට ඕල්ට් එකක් තියනවනේ නැත්නම් ගෙදර පිරිසුදු තැනක මේසයක් උඩ උනත් කමක් නැහැ. මේ විදිහට කඩදාසිය තියලා පිරිසුදු වතුර වීදුරුවක් ඒ කඩදාසිය උඩින් මේ විදිහට තියන්න ඕනේ. තියලා අද රෑම මේ විදිහට මේක තියන්න ඕනේ. okay? ඔයගලන්ට කැමති නම් ඔයගලන්ට පුළුවන් මේ ග්ලාස් එක මොකකින් හරි වහගන්න. ප්ලේට් එකකින් හරි වහලා තියන්න පුළුවන්. okay? ඊට පස්සේ හෙට උදේට නැගිටපු ගමන් ඔයාලා ෆ්‍රෙෂ් වෙලා ඔයගලගේ දවස පටන් ගන්න කලින් මේ වතුර එක බොන්න. okay? කඩදාසිය ඔයගලන්ට අරන් තියන්න පුළුවන් පරිස්සමට. okay? ඉතින් අනිවාර්යයෙන්ම අද රාත්‍රියේදී කරන්න. okay? right then. Thank you so much. Bye bye.